අපිට හම්බුනේ. මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්න පිටස්තර පුද්ගලයෝ නැද්ද? එහෙමයි. දැන් කේන්තිය ආපුවාම කේන්තිය ඇති වෙන්නේ කොහෙද? දැන් කේන්තිය දැන් මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? එහෙමයි. ඒකට වක් කියනවනේ මම එහා. ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේක. ඒකට පිටස්තරව සම්බන්ධ කරගන්න නරකයි. දැන් විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවනේ නේ. ඔව්. ගෙදර එනකොට එළියට ගිහිල්ලා අධික කාර්ය බහුල වෙලා එනකොට සමහර විට පැය දෙකක් විතර ට්‍රැෆික් එකේ ඉඳලා ඔෆිස් එකේ වැඩ හිර වෙලා ඉඳලා ගෙදර එනකොට මොකක් හරි බිරිඳ කියනවා ගෙදර අවශ්‍යතාවයක්. කලබල වෙලා පොඩ්ඩක් බලපැල්ල පොඩ්ඩ සමහරක් වෙලාවට දරා ගන්න බැරි වෙලා ඒක පිට කරනවා වචනකින් දෙකකින් තුනකින්. පැහැදිලිව. කෑ ගහනවා. ඒක එතනින් එහාට යන්නත් පුළුවන්, ගේ දෙවනත් වෙන්නත් පුළුවන්, බඩු මුට්ටු එහාට යන්නත් පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ගිහලා ගෙදරින් යන තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. අත්දැකීමෙන් ඔය කියන්නේ. එතකොට ඒ අර බාහිරින් ආපු ගොඩ නැගුණු කේන්තිය අපි ගෙදරට එනකොට වෙන කෙනෙකුගේ කේන්තියක් ආය අපට එනකොට මේ දෙක ඩක් ගාලා වදිනවනේ. එහෙමයි. පීඩනේ වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. සමහර විට ඒක කෙලවර වෙන්නේ කොහෙන්ද? දරුණු හිත රිදීම. දරුණු හිත් රිදීමකින්. ලංකාවේ බොහෝ පවුල් පසුබිම් වල විවාහය හරි අතෘප්තිමත්. එහෙමයි. හේතුව එක පිරිමියෙක් ඉන්නවද කාරණා දෙකක් තියෙනවා. එකක් බිරිඳට ස්වාමියා සැකයි. අනිත් එක ස්වාමියාට බිරිඳ සැකයි. එහෙම නැත්නම් ඔය බේබදුකමක් හැබැයි කමක්. මොකක් හරි මොක්කට හරි අර නැතානියම් දෙයක්. ඔව් තාවකාලික සැපයක් වෙනුවෙන් මිනිස්සු සදාකාලික දුකකට අතවනන්න හදනවන්නේ සමහරක් වෙලාවට. අනියම කියලා කියන්නේ ඒකට. ගිනියමක්ම තමයි ඒක. ඒ කාරණා මත තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට බලක්වා ගත යුතුමයි. පැහැදිලිව. වලක්වා නොගත්තොත් එහෙම මරණකම්ම ඉන්නේ කොහෙද මිනිස්සු? ගෙදරනේ. මරණකම්ම ඉන්න කියන්නේ ගෙදර මාලිගාවක් කරගන්න ඕන කියලා. අර අහලා තියෙනවද පවුල් පන්සල් වාගේ තියෙන්න ඕනේ. තියෙන්න ඕන කියලා. ඒතකොට එතරම් ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ගෙදරට යන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ. එහෙමයි. දැන් කේන්ති යන්නේ. මම ඔයාගෙන් කෙලින්ම අහන්නේ හොඳේ. ගෙදර ඉන්නකොටද ඇවිස්සෙන්න කේන්ති යන්නේ යාළුවොත් එක්ක ඉන්නකොටද? අඩු වැඩි වශයෙන් හැම අවස්ථාවකදීම කේන්ති යනවා හොඳට. අඩු වැඩි වශයෙන්. එහෙමයි. මේ සමාජ බහුතරයක් ගත්තාම මිනිස්සුන්ගේ හැඟීම් කැත නැතුව පිට කරන තැනක් තමයි ගෙදර. කවුරුත් මොකුත් කියන්න කෙනෙක් නැහැනේ. මාව ජජ් කරන්න මට කවුරුත් නැහැ. ඒක මගේ. මාව පාලනය කරන්න මට කවුරුත් නැහැ. කවුරුත් මට දඩුවම් කරන්නෙත් නැහැ කියලා හිතලා අපි ගෙදරදී විවෘත වෙනවා හමුදුනේ. නමුත් මිනිස්සු හික්මෙන්න ඕන කොතනද? වැඩිපුරම ගෙදරදී. තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙන්න ඕන තැන නොහික්මෙනකොට අර ගෙදර පෞල් ජීවිතේ තන්නේ කරම අමුසොහනක් වාගේ වෙනවා. මේ බොහොම ටික කාලෙකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවා හොඳේ. අර මතකද අරනායක සාමසර කන්ද නාය ගියා. 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ මේ අහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. එහෙමයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහුවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා ඒකේ බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අතර හම්බෙනකම් අපි බලන් ඉන්නවා සමහරක්. පැහැදිලි අතර හම්බුන ගමන් නැති වෙනවා. අතට හම්බෙනකම් පෙරම් පුරනවා. අතර හම්බුන ගමන් නැති වෙනවා. වෙන්න පුළුවන්. සමහරකට අපිට අතට හම්බ වෙන්න ඔන්න මෙන්න තියලා නැති වෙනවා. අපිට දේවල් නැති වෙනවා. අත්දැකීම් අපිට අතට හම්බෙන වෙලාවට අපි එතන නැහැ. වෙන කෙනෙක් එක ලබා. වෙන කෙනෙක් ඒක ගන්නවා. ඔය වගේ දේවල් වෙනවා අපේ ජීවිතේ. ඕන තරම් අවිනිශ්චිතයි හම්බුනේ. පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. එහෙමයි. ලබන මාසේ පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕන. එහෙම කියනවා මිනිස්සු. එහෙමයි. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? දැන් කරන්න ඕනේ.
හිතෙන්නේ කොයි වෙලාවෙද නේ? කරන්න පුළුවන් දේ දැන් කරන්න ඕන. එහෙමයි. අර විදාග මහා මුදුරු ලියලා තියෙන අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවේන